මහ බෝසතාණන් වහන්සේ වෙස්සන්තර ජීවිතයෙන් පස්සේ තුසිත දෙව්ලොව තමයි දෙදිනාම වැඩ හිටියේ. තුසිපුර. එයින් චුත වෙලා දෙවිවරුන්ගේ ආරාධනාවෙන් මනුලෝකයට ආවේ. මනුලෝකයට ඇවිල්ලා ලුම්බිනී සල්ලුයනේ මහ බෝසතාණන් වහන්සේ උපදිනකොට යශෝදරාවන් කෝලිය ජනපදයේ උපන්න සුප්පබුද්ධ රජුරුවන්ගේ බිසවට දාව. දෙදෙනාම එදා දවසම උපන්න කුලකත විශේෂයි. වෙනමම රාංරුවක් වගේ නිසා වෙනමම පේනවා අර රාජකුමාරවරුන් අතර රාජකුමාරිකාවන් අතර රාජමාලිගාවේ වෙනම පේනවා. ඒ නිසා ඈ වෙන් වුණා විශේෂයෙන්ම. මහබෝසතාණන් වහන්සේ ටික ටික වැඩෙනවා. අවුරුදු 16 වෙනකොට විවාහ යෝජනා කළා සංසාරේ පිනට. ඒ දෙන්නම එකතු වෙන්න ඕන යෝජනා කරද්දී සුප්පබුද්ධ රජුරෝ කිව්වා ඥාතින් කිව්වා ඔය කුමාරයා ශිල්ප සතර දන්නේ මොනවත් දන්නේ ඉගෙන ගත්තා කියලා අපි නම් අහලා නැහැ ශිල්ප පෙන්වන්න. බෝධිසත්වයෝ තමන්ගේ කුසලතා පෙන්නුවා. ආවාහය සිද්ධ වුණ විවාහ සිද්ධ වුණා. බෝසතාණන් වහන්සේ විවාහයෙන් පස්සේ යශෝදරාවන් සමග වාසය කළා. යශෝදරා තෙරණිය දේවිය සමග වාසය කරද්දී කවදාවත් ඒ දෙදෙනා අතර රණ්ඩුවක් වචන හොමාරුවක් සැරට කියවිල්ල නැහැ. යශෝදරා දේවිය බෝසතාණන් වහන්සේ යශෝදරා දේවියට සැර කිරිල්ල පරුසව කතා කිරිල්ල නැහැ. අදයි මේ ලෝකේ කොච්චර වෙනස්ද? බෝසතාණන් වහන්සේ යමක්ද කියන්නේ යශෝදරාවන් ඊට හිතන්නේවත් නැහැ. බෝසතාණන් වහන්සේ යමක්ද හිතන්නේ යශෝදරාවන්ගේ හිතන්න කියන්නත් කලින්ම දන්නවා. බෝසතාණන් වහන්සේ කවදාවත් යශෝදරාවන්ගේ හිත කවදාවත් බෝසතාණන් වහන්සේ කවදාවත් යශෝදරාවන්ගේ හිත තැලෙන විදියට යමක් කවදාවක් කරලා නැහැ. එහෙම සමගියෙන් හිටියේ. එච්චර සමගියෙන්. අවුරුදු 29යි. 29 ප්‍රඥාව මෝරාගෙන යන බෝසතාණන් වහන්සේගේ 29 වියේදී බෝසතාණන් වහන්සේ උයන් කෙළීට යනවා. මහල්ලෙක් ලිඩෙක් මලමිනියක් පැවිදිරුව දැකලා සංසාරය ගැන ඇත්ත තේරුම් ගන්න කල්පනා කළා. හිතුවා මේ මං කොච්චර ආදරය කරන යශෝදරාවන්ටත් මේ වයසට යෑම ලෙඩවීම උරුමයි. ඒ නිසා මං මේ සියලු දෙනා මේ වයසට යෑමෙන් ලෙඩවීමෙන් බේරගන්න මම යනවා. මේ අයට සෙනෙහස නැතිකමින් නෙවෙයි සෙනෙහස නිසාම යන්නේ. එදා ඇසල පොයේ දවසේ ආරංචියක් ආවා. කවුද? රාහුල කුමාරයා උපන්නා. රාහුල කුමාරයා ඉන්න කාමරේට ගියා. එදා යශෝදරා දේවිය සැතපීලා හිටියේ. යශෝදරා දේවියට කතා කළේවත් නැහැ. ළඟට ගියා. රාහුල කුමාරගේ මූණ ඈත තියලා දැක්කා. එහෙමම කුටියෙන් එළියට ආවා. හිතට අදහසක් ගත්තා. මම මේ යන්නේ වෙන කිසිම දෙයකට නෙවෙයි සියලු ලෝක සත්‍යය සසර දුකින් නිදහස් කරගන්න. ලෝක සත්‍යයට රැකවරණයක් දෙන්න. කියලා අවුරුදු 6ක් බෝසතාණන් වහන්සේ හිමගරට ගිහිල්ලා දුෂ්කර ක්‍රියා කළා. මොකක් වෙනවද? අමා මහ නිවන හොයාගෙන. යශෝදරාවන් පහවදා උදේ බෝසතාණන් වහන්සේ බලති මාලිගාවේ නැහැ. තේරුණා කලින් දවස්වල මොකද්ද හිතේ වෙනසක් තියෙනවා. හිතේ කියන්නේ නැතුව මොකද්ද හිතේ රැවුදෙනවා. හිතේ ලොකු බරක් තියෙනවා. යශෝදරාවන්ට තේරුණා. හිතුණා ගිහි ගෙයින් යන්නවත්. හැබැයි නිහඬවම හිටියා. කවදාවත් වචනකින් ඉඟියකින් බාධා කළේ නැහැ. යශෝදරාවන් කුසේ රාහුල කුමාරයා සිටිද්දී කුසදියා බලබලා සැනසුණා. සිඟිති රාහුල කුමාරයා ඔන්න පහවදා දවසමයි බෝසතාණන් වහන්සේ මේ මාලිගාවෙන් පිටත් වෙච්ච දවසේ දෙවෙනි දවසේ රාහුල කුමාරයා සිඟිති අතදරුවා අතේ තියන කොච්චර හිත දරා ගන්න ඇද්ද? හිතන්න අද කාලේ අම්මා කෙනෙක් තමන්ගේ දරුවා උපන්නට පස්සේ ඒ දරුවා ඉස්සර වෙලාම තාත්තට පෙන්වන්න කොච්චර ආසද? වෙන ලෝකේ කවුරු බැලුවත් වැඩක් නැහැ. තමන්ගේ ස්වාමියා ඒ දරු සිඟිත්තගේ මූණ බරනවා තරම් වෙන සැපයක් නැහැ ඒ බිරිඳට. යශෝදරාවන්ට දරුවා පෙන්වන්න කෙනෙක් නැහැ.
ඔක්කොම ඇවිල්ලා කියා යද්දී ගුණ කියා යද්දී නමුත් යසෝදරාවන් තනියම අඬනවා. කුටියට වෙලා හිටියා. බෝසතාණන් වහන්සේ බිම සැතපෙනවා කැලේ කියලා එක වේලයි වළඳන්නේ. යසෝදරාවන් එක වේලක් වළඳන්න ගත්තා. බෝසතාණන් වහන්සේ අද දාන්නේ නැහැ. ඇයි එහෙ දෙවිවරු ඇවිල්ලා මාලිගාවට විස්තර කියනවා. යසෝදරාවන් එදාට වළඳන්නේ නැහැ. බෝසතාණන් වහන්සේ කසාවතක් විතරයි දරන්නේ. යසෝදරාවන් එදිනා ඉදා ඉඳන් කසාවතක් දරනවා. බෝසතාණන් වහන්සේ රන් බබරණ අහක දාලා ඉන්න බැහැර කරලා යසෝදරාවන් දෙන්න කළා. බෝසතාණන් වහන්සේ බඹසර වඩනවා. යසෝදරාවන් බඹසර වැඩුවා. ඔහොම හිටියේ. අවුරුදු 7ක සාවුරුදු වසර ගෙවිලා බෝසතාණන් වහන්සේ මහ බෝසෙවනේ ඔන්න සම්මා සම්බුද් බව ලැබුවා. ආ සම්මා සම්බුදු බව ලැබලා ධර්මයේ දේශනා කරලා රජගහනුවරට ඇවිල්ලා වේළුවනාරාමේදී කාලුදාය ඇමති ඇවිල්ලා කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කපිල වස්තුවට යන්න කාලේ හරි. කපිල වස්තුවට යන්න. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහ සංඝරෝණ පිරිවරාන කපිල වස්තුවට වඩින්න තීරණය කළා. වෙසක් පොය ලඟ වුණා. වෙසක් පොයට කපිල වස්තුවට වැඩියා. එදා වැඩම කළාට පස්සේ බෝසතාණන් වහන්සේ ඥාතීන්ට වෙස්සන්තර ජාතකය දේශනා කළා. පහවදා උදේ පිටු පිටිස වඩින වෙලාවේ යසෝදරා දේවිය සඳලු තලේ ඉඳන් මේ ගාථා ටික කියන්නේ. කාටද කියන්නේ? රාහුල කුමාරයා. කොච්චර මේකෙන් බලන්න කොච්චර සත්පුරුෂද මේ යසෝදරාවන්. කොච්චර කෙලෙහි ගුණ තියනවද? කවදාවත් බෝධිසත්වයන්ට වරදක් කියන්නේ නෑනේ. රාහුල කුමාරයාට පෙන්න ගුණමනේ කියන්නේ. තමන්ගේ ස්වාමියාගේ ගුණමයි කියන්නේ. අද කාලේ අවුරුදු 7ක් දාලා ගියොත් එහෙම ආයේ එනවා දැක්කොත් එහෙම දරුවා ළඟට තියා පැත්තකට යවන්නේ නැහැ පැත්තේ. මොනවා කියයිද සඳලු තලයට වෙලා? මොනවා කියයිද? ඒ කාලේ බුදුවරුන්ගේ ලෝකෙ නිකලස් විරාගී උත්තමයන්ගේ ලෝකෙ කොච්චර වෙනස්ද? ඊට පස්සේ යසෝදරා දේවිය සඳලු තලේ ඉඳන් සිඟිති රාහුල කුමාරයාට ඉක්මනට කතා කළා. පුත රාහුල ඉක්මනට ළඟට එන්න. අර ඈත බලන්න කියලා පෙන්නුවා. රාහුල කුමාරයා ඈත බැලුවා. කහ පාටයි.